සුවපේම YouTube channel එකට සිල් දිනම බොහොමත් ආදරයෙන් පිළිගන්නවා. අද දවසේදී ඊයේ සතියේ කතා කරපු පියරු පිළිකාවේ දිගුවක් හැටියට මම අදත් කතා කරන්න හිතුවා. ඇත්තටම ලංකාවේ පිළිකාව කියන එක එන්නම වැඩි වෙමින් පවතිනවා. ඉතින් ඒ අතරින් මම කතා කරන්නේ පියරු පිළිකාව ගැන. එතකොට පියරු පිළිකාව ගැන මම පහුගිය සතියේදී කතා කරා යම්කිසි කාරණා කීපයක්. ඉතින් අද දවසේදී මම ඒකේ ඊටු ටික තමයි කතා කරන්න හිතුවේ. ඉතින් පියරු පිළිකාවක් හඳුන ගන්න කලින් අපි ඇත්තටම දැනගන්න ඕන අපේ සාමාන්‍ය තත්ත්වය මොකක්ද කියලා. ඒ කියන්නේ මොකක්ද? සාමාන්‍ය තත්ත්වය කියන්නේ අපි රෝගීද නිරෝගීද කියලා දැනගන්න නම් අපි මුලින් දැනගෙන ඉන්න ඕන අපේ පියයුර කොයි වගේද තිබුණේ කියලා. මේක අනුන්ගේ ශරීරයක තියෙන කොටසක් නෙමෙයි. තමන්ගේ ශරීරයේ තියෙන කොටසක්. එහෙමනම් අපිට පුළුවන් වෙනවනේ අපේ ශරීර කොටස් ගැන අවබෝධයක් තියාගන්න. ඉතින් රෝගයක් වැළඳුණා කියලා දැනගන්න නම් අපි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් හිටියාද කියන එක වේලසන දැනගෙන තියෙන එක අතිශයින් වැදගත්. මේ පියරු පිළිකාව සම්බන්ධව නෙවෙයි ඕනම රෝගයක් ගැන. අපි ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ආහාර දිර වෙනවද කියලා දැනගන්නේ අපි වැසිකිලි යන වෙලාවේදී හොඳින් මල පහ පිට වෙනවද නැත්නම් මල පහ සමගරලී යනවද මේ සෙම සහිතවද යන්නේ බඩ බුරුල් වෙලාද යන්නේ දැන් අපි කියනවා මේවා. අන්න ඒකත් එක්ක අපේ නිතිපතා සිද්ධ වෙන ක්‍රියාදාමය වෙනස් නම් අපි කියනවා රෝගී වෙන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා සමහර විට. ඒ රෝගී තත්ත්වයක ආරම්භයක් විය හැකියි. දැන් ඒ වගේ තමයි පියයුරත් තමුන් දැනගෙන තියෙන්න ඕන හොඳ තත්. ඉතින් මේක බලනකොට අපි සුද්ධ වීම නතර වෙන එක. ඒ කියන්නේ ආර්ථව හරණය වෙන්න ඉස්සරිනොත් අපි දැනගෙන තියෙන්න ඕන අපේ පියවර කොයි වගේද තිබුණේ කියන එක. ඊට පස්සේ ආර්ථව හරණයෙන් පස්සේදීත් අපි දැනගෙන ඉන්න ඕන අපේ පියවර කොයි වගේද කියන එක. මම ගිය සතියේ කිව්වා අවුරුදු 20න් පස්සේදී අපි මාසිකව මේ ස්වයංව නැත්තම් තමන්ගේ පියවර පරීක්ෂා කරගන්න ඕන කියලා. එතකොට මේක කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි පියවිය. මේ අපේ ඇහෙන් පේන විදිහට පියවර නිරීක්ෂණය කරන එක. අනිත් එක තමයි අපි අතින් අල්ලලා පියවර කොයි විදිහටද තියෙන්නේ කියන එක පරීක්ෂා කරලා බලන්න. එතකොට අතින් අල්ලනකොට අපිට දැනෙන ගැටයක් තියෙනවා නම් මොනවා හරි වෙනසක් තියෙනවා නම් අපේ අතට දැනෙනවා. එතකොට ඒ නිරීක්ෂණය කරනකොට සාමාන්‍ය තත්ත්වය දැනගෙන ඉන්නවා. ඊගලන්ට වෙනස්කම් මොනවද කියලා පේනවා. දැන් අපිට ගිය මාසෙට තිබ්බට වඩා මේ මාසේ වෙනසක් තියෙනවා අපිට ඒක පැහැදිලිව පේනවා. අන්න එතෙන්දී අපිට පුළුවන් වෙනවා මගේ මොකක් හරි වෙනසක් වීගෙන එනවා මම මේකට ඉක්මනට ක්‍රියාත්මක වෙනවා නැත්නම් මේකට ප්‍රතිකාර ලබා ගන්න කොහෙට හරි යොමු වෙන්න ඕන කියලා. අන්න ඒ යොමු වීම කරගන්න පුළුවන් අපිට මේක හඳුනගන්න. එතකොට ස්වයං පියයුරු පරීක්ෂාව කියන එක මම හිතන්නේ මේ වෙනකොට පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හරහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිටින වෛද්‍ය නිලධාරීන් හරහා ඒ වගේම මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය හරහා දැනුවත් කරමින් පවතිනවා. ලංකාව පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ මේ දැනුවත් කිරීම සිදු වෙනවා. එතකොට ඒකෙදි ඔයගොල්ලෝ ස්වයං පියයුරු පරීක්ෂාව කරන්නේ කොහොමද? කරගන්නව නම් තමන්ම කොහොමද කරන්නේ? මේ සියලු දේවල් කියලා දෙනවා. ඒ අවස්ථාව සුවනාරි සායනය හරහා ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ප්‍රදේශයේ ඉන්න පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගෙන් විමසුවොත් එයත් ඔබට කියලා දෙවි. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තිබෙන සායනයට ගිහිල්ලා මේක දැනගන්නත් පුළුවන්. ඉතින් අවුරුදු 35 සම්පූර්ණ කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙනවා මේ පරීක්ෂණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තිබෙන සායනයට ගිහිල්ලා කරගන්න. එතකොට මම අද කතා කරන්නේ ස්වයං පියයුරු පරීක්ෂාව. කියන්නේ තමන්ගේ පියවර පරීක්ෂා කරගන්නේ කොහොමද කියන එක. එතකොට මේ අතේ තියෙන මේ ඇඟිලි තුඩු නෙමේ ඇඟිලි වල මේ මැද කොටස තමයි පාවිච්චි කරන්නේ පියවර පරීක්ෂා කරන්න. ඉතින් එතකොට ඔරලෝසු කටුව ගමන් කරන අතට තමයි බලන්න කියන්නේ. එතකොට අපි වම් පියවර නම් පරීක්ෂා කරන්නේ වම් අත ඔළුවට ඉහළින් පිටිපස්සෙන් තියාගන්න ඕන. ඒ වගේම දකුණු අතේ මේ මං පෙන්නපු ඇඟිලි මැද කොටසෙන් තුඩු නෙමේ මැද කොටසෙන් ඔරලෝසු කටුව කැරකෙන විදිහට රවුමට මේ පියවර ස්පර්ශ කරමින් යනවා. ඒතේ මුලින්ම වටේදී හිමීට යන්තමින් දැනෙන නොදැනෙන ගානට පියවර වටටම ගිහින් බලනවා. දෙවෙනි වටේදී ඊට වෙඩි ටිකක් දැනෙන විදිහට තද කරලා පියවර වටට ස්පර්ශ කරලා බලනවා. තුන්වෙනි වටේ වෙනකොට තවත් ටිකක් ගැඹුරට අත තද වෙන විදිහට ටිකක් දැනෙන විදිහට තද කරලා රවුමට ස්පර්ශ කරනවා වටෙන් ඇවිල්ලා මැදට එනකම්. එතකොට මෙහෙම ස්පර්ශ කරලා බලලා අවසානයේදී තන පොඩුව මිරිකනකොට යම් කිසි ශ්‍රාවයක් පිට වෙනවා නම් Tamanට දැනෙනවා නම් මව්කිරි උරන දරුවෙක් නැති කෙනෙක්ගේ විශේෂයෙන් මව්කිරි එන්න විදිහක් නැහැ.
ඒ වයසේ දරුවෙක් නැත්නම් කිරි උරා බීමක් සිද්ධ වෙන්නේ නැත්නම් කිරි දෙන කෙනෙක් නෙවෙයි නම් එහෙම වෙන්න බෑ. එතකොට මේක Tamanට දැනගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ඇඟිලි වලට දැනෙනවා මොකක් හරි ගැටිත්තක්. තද කොටසක්. එහෙට මෙහෙට පනින ගතියක් වගේ තියෙනවනම් ඒක අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එතෙන්දි තේරෙනවා Tamanට Tamanගේ පියවරේ යම් වෙනසක් අවදානමක් දැන් ඇවිල්ලා තියෙන කියලා. අන්න ඒ අවස්ථාවේදී වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමු වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිස්ත්‍රික් මහ රෝහල් වල, ශික්ෂණ රෝහල් වල, සමහර මූලික රෝහල් වල මේ පිළිකා මර්දන වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න පිළිකා සායන පවත්වාගෙන යනවා. අන්න එහෙම සායනයකට සහභාගී වෙලා මෙතනින් ඉදිරියට මොනවාද කරන්න තියෙන පරීක්ෂණ මොනවාද යොමු වෙන්න ඕන. එතකොට මේ වෛද්‍යවරු ඒ අවශ්‍ය උපදෙස් ලබලා දෙනවා. ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අවශ්‍ය උපදෙස් ලබලා දෙනවා. එතනදී ඔබට පුළුවන් වෙනවා මේක හරියටම පිළිකාවක්මද එහෙම නැත්නම් මේ සඳහා ප්‍රතිකාර ගත යුතුද මේක සාමාන්‍ය තත්ත්වයක්ද කියලා තවදුරටත් දැනෙනවා. ඒ වගේම දැන් මම කිව්වේ වම් පියවර පරීක්ෂා. දකුණු පියවර පරීක්ෂා කරනවා නම් වම් අතින් තමයි පියවර පරීක්ෂා කරන්නේ. එතකොටත් සිද්ධ කරන්නේ දකුණු අත අපේ ඔළුවට ඉහළින් තියෙන විදිහට ඉස්සරහට ගන්න. දැන් මේක අපි අර ඇහෙන් නිරීක්ෂණය කරන වෙලාවක් තියෙනවනේ. ඇහෙන් නිරීක්ෂණය කරන වෙලාවට කරන්නේ නිකන් බලලා නිරීක්ෂණය කරන වෙලාවට කරන්නේ කණ්ණාඩියක් ඉදිරියට ගිහින් උඩුකය ඇඳුම් ඉවත් කරලා නිරාවරණය වෙන්න ඊට පස්සේදී අපි අත් දෙක ඉහළට ඔසවලා මේ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපිට ඇහැට පේනවා නම් මොකක් හරි වෙනස්කමක් අන්න එතෙන්දී අපිට තේරෙනවා මොකක් හරි වෙනස්කමක් තියෙනවා කියලා. ඒ වෙලාවෙත් අපිට වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙන්න පුළුවන්. හැබැයි ඇහි නිරීක්ෂණය ඊට පස්සේදී අපිට පුළුවන් වෙනවා පරීක්ෂා කරන්න අර කියපු විදිහට අතින්. එතකොට වම් පියවර පරීක්ෂා කරපු ආකාරයටම දකුණු පියවරත් පියවරෙන් පියවර. ඒ කියන්නේ මුල් පියවර විදිහට අර වැඩි තද කරන්නේ නැතුව දැනෙන නොදැනෙන ගානට හිමීට අත තද කරලා පියවර වටට යන ඔරලෝසු කටුව කරකන දිශාවේ හැඩයටම. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ ඊට වැඩි ටිකක් තද කරලා රවුමට කරකෙන්න අත තියලා තද කරලා බලනවා. තුන්වෙනි අවස්ථාව හොඳට ඇඟට දැනෙන විදිහටම තද කරලා බලන්න. එතකොට මේකෙදි ඔයාට දැනෙන වෙනස තමයි අපි හඳුනගන්නේ. එතකොට මේක මේ වෛද්‍යවරයෙක් කරන පරීක්ෂාවක් නෙමෙයි. හැබැයි අපි ගැන මානසිකව. මොකද මානසිකව අපිට වෛද්‍යවරු හම්බ වෙන්න යන්නත් බෑ. ඊළඟට වෛද්‍යවරුන්ට ඒ සඳහා ලොකු කාලයක් වෙන් කරන්නත් බෑ. මොකද අපේ රටේ ඉන්න කාන්තාව 50%ක් ඉන්න අය වැඩි දෙනාගේ පියවර පරීක්ෂාව කරන්න වෙන අවුරුදු 20න් පස්සේ. ඉතින් එතකොට එහෙම වුණොත් ඒ කටයුත්ත කරන්න අපිට සෞඛ්‍ය පහසුකම් නැති වෙනවා. ඉතින් අපිම කරලා බලනකොට යම් අවදානමක් තියෙන යම් කිසි නිරීක්ෂණයකට පරීක්ෂණයකට අහු වෙන යම් වෙනසක් තියෙන කෙනෙක් යොමු වෙන එක තමයි වඩාත් සුදුසු. ඉතින් මේක මතක් වෙන දවසට විතරක් කරලා බෑ. ඒක පිළිවෙලකට ක්‍රමානුකූලව හැම දවසකම කරන්න ඕන. එතකොට ඔයගොල්ලෝ බලන්නේ අම්මලා නම් තරුණ වයසේ ඉන්න දුවලට මේක ගැන දැනුවත් කරන්න. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණියකින් හරි මේක තව දුරටත් දැනගන්න අවශ්‍ය කාරණයක් තියෙනවා නම් අහගන්න. ඊළඟට මේකේ කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලන්ට අහන්න පුළුවන් මේකේ මොකක් හරි අඩුවක් මම කතා කරන දේවල් වල වෙනසක් තියෙනවා නම් තව ටිකක් දැනගන්න ඕන කියලා හිතෙනවා. ඉතින් මේක ගැන දැනුවත් වීම වඩාත් වැදගත් කියලා මම හිතපු නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. එතකොට මේක ඇතුලේ හැඩේ වෙනස ප්‍රමාණයේ වෙනස එක පියවරකට වැඩි අනෙක් පියවර හුඟක් විශාල නා. හුඟක් පුංචි නා. ඒ මොකක්ද කියන එක ඔබ සොයා දැනගත යුතුයි. එතකොට මේක පියවි 60 පේනවා. ඊළඟට ගෙඩියක් ගැටිත්ත මොන හරි තියෙනවනේ ඒවත් පේනවනේ වල ගෙහෙලා තියෙනවනේ ඒව පේනවා. ඊළඟට තන පුඩුවේ ශ්‍රාවයක් නිකන් රතු පාට වෙච්ච තුවාලයක් බලනවා. මේ හැම දෙයක්ම ඔයාට තනියෙන් කරගන්න පුළුවන් නිසා තමයි අපි මේක කියන්නේ ස්වයං පියවර පරීක්ෂණ නැත්නම් ස්වයංම තමන්ම කරගන්න කියලා. ඉතින් මේක කරගත්තොත් මට හිතෙන්නේ අපේ තියෙන පියවර රෝගීන් බවට පත් වෙන එක මූලික අවස්ථාවේදීම අයින් කරගන්න පුළුවන්. කියන්නේ සුව කරගන්න පුළුවන් මට්ටමේදී අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් මේකට රෝහල් ගණනාවක් සැදී පැහැදී ඉන්නවා. ලංකාවේ මම හිතන්නේ රෝහල් 24ක විතර මේ ප්‍රතිකාර සිද්ධ කරනවා. මූලික යොමු කිරීම මූලික පරීක්ෂණ කරනවා. ප්‍රතිකාර සඳහාම යොමු වෙච්ච රෝහල් 7ක් 8ක් වගේ තියෙනවා. එතකොට මේ වගේ අපිට ප්‍රතිකාර ගන්න යා යුතු නම් ඒ අවස්ථාව උදා කරලා දෙනවා. නමුත් අපි මේ වගේ දෙයක් දැනගෙනත්
හංගගෙන අම්මට කියන්නේ නැතුව ඉන්න දුවෙක් නම් මේක ගැන අවදි වෙන්න. අද ඔයා පරීක්ෂා කරලා බලන්න. එතකොට සුද්ධ වීම සිදු වෙලා මේ මුල් දවස් ටිකේ වගේ නෙමෙයි. මම කිව්වා දවස් 10ක් ඇතුළත ශ්‍රේයම් පරීක්ෂාව කරන්න ඕන කියලා. මේක අවසාන දවස්වල කරන්න ගියොත් සාමාන්‍යයෙන් සුද්ධ වීම හැදෙන්න නැත්නම් උසප් වීම සිදු වෙන්න ආසන්න දිනවලදී පියයුරු වල තද ගතිය නිකන් තදයට අහු වෙන ගැට වගේ ඒවා දැනෙන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒකයි මුල් කාල සීමාවේදී පියයුරු ශ්‍රේයම් පරීක්ෂාව කරන්න කියලා කියන්නේ. ඉතින් මේවත් අපි දැනගන්න ඕන කරුණු. සමහර දේවල් පටලව ගත්තොත් එහෙම ඔයා නිකන් ලෙඩෙක් කියලා බය හිතේ. සැක හිතේ. ඒ සැකෙත් එක්ක ඔයා නිකන් අමතර වේදනාවක් අඟට ගන්න එපා. එහෙම එකක් නෑ. මේ තත්ත්වයන් ඔයාට දැනුණා වුණත් සමහරට ඒක ඔයාගේ සාමාන්‍ය එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා වැඩි දුර බලා ගන්න ඔයා යොමු වෙන්න. නමුත් මූලික පරීක්ෂණය ඔයා ස්වයංව කරගන්න. ඒක අපි කාටත් යහපත් එකක් තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් අද දවසේදී මම මේ පියවරු පරීක්ෂාව නැත්නම් ශ්‍රේයම් පියවරු පරීක්ෂාව පිළිකාව වළක්වා ගැනීම සඳහා කොහොමද කළ යුත්තේ කියන එකයි මම කතා කරේ. ඉතින් අද දවසෙත් මම හිතනවා මේ ටික කතා කරාම ඇති කියලා. ඔයාලට මේ වීඩියෝ වැදගත් නම් මගේ පරණ වීඩියෝත් එක්ක බලන්න කැමති නම් සුවපේමා YouTube channel එක subscribe කරන්න, bell icon එක ක්ලික් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ඉක්මනින්ම ඔයාට ඊළඟ එකත් බලන්න පුළුවන්. ඊළඟට like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයා මේකේ අඩුපාඩුවක් නැත්නම් ඔයාට තව දැනගන්න ඕන දෙයක් නොතේරුණ තැනක් තියෙනවා නම් මේවා අහන්න. තව වෙනත් මාතෘකා ගැන ඔයාට දැනගන්න අවශ්‍ය නම් ඒවා මට යොමු කරන්න. ඊළඟට යාළුවෙකුට නැත්නම් ඔයාගේ හිතවත් කෙනෙකුට තරුණ වයසේ ඉන්න දුවලා මේක දැනුවත් වෙන්න ඕන කියලා හිතෙනවා නම් ඔයගොල්ලෝ එයාලගේ කණ්ඩායම් අතර මේක ෂෙයා කරලා දෙන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ කරන්නේ මං වගේම ලොකු සේවයක් යහපතක්. එතකොට ඒක මං හිතන්නේ අපි හැමෝටම දිරියක් ශක්තියක් වෙයි. ලංකාව වගේ රටක පිළිකාව වළක්වා ගැනීම සඳහා ලබා දෙන දායකත්වයට. බොහොමත්ම ස්තුතියි සුවපේමා YouTube channel එකත් එක්ක රැඳී ඉන්න ඔබ සියලු දෙනාටම.